शास्त्रप्रति गायकी पंडित अम्मापंचायत पूज्य कलबिंदी वज्रगुरु स्वामी नाम से नियावस्था की दिखान नमस्कार करके विशेष नाम अभिनंदन याद नियावस्था विशेष श्रीलंका इंजीनियर संस्था विद्युत कार्य शिल्पी विशेष समाज सेवा व्यापारी जी अभिनंदन महात्मा अद අපේ විහාරස්ථානයේ සාල් පරික්‍රමය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ අවස්ථාව අපි යොදාගන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්ථාව සම්බන්ධ වෙන අපේ විහාරස්ථානයේ වහන්සේගේ නෑයන් ඉසානායක මහත්මිය මේ ලබන්නේ පිළිවෙල ප්‍රතිතුමි. ඒ වගේම නීලන්ත මහත්මිය වර්ණ සුදු මහත්මිය प्रेमचंद महात्म्य नीलानी महात्म्य गंगुल महात्म्य ඊළඟට විශ්වාමික විදක ප්‍රතින් මේ මහත්මයා ඇතුළු නම් මුකින් සියලු දෙනාම මේ අවස්ථාවේ ඉතාමත් පිළිගන්නවා. මේ අවස්ථාවේදී මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ස්වාමීන් වහන්සේගේ මේ අවස්ථාවේදී ප්‍රසිද්ධ දෙනාම පංචශීලයේ පිළිතුරු ලෙස ඒ වගේම මේ සමාජ සත්කාරයෙන් වෙන අනුශාසනාවක් කරනවා. අවසරයි. නමස්කාරය කියන පන්සිල් शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि श्रीलंका इंजीनियर संस्था इस्लामिक शिल्पी अपे अभिरत्न मनोना महात्म्य प्रधान कुटे अपे सेनारत्न महात्मा इदिगत अपे सदादरणीय मौतमीय प्रेमापतिरन गुरु माता आदि कुटे කාරුණික සදහවත් වාසනාවන්ත පින්වත්නි විශේෂයෙන් අද දවසේ 60 වෙනි ජන්මදිනයේ සමරන අපේ අබේරත්න මෙතුමාන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන සදාදරණීය නෝනා මාත්‍රිය ආදරණීය දරුවා මුණුපුණු මිනිබිරියන් ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනා සහ සම්බන්ධ වෙන අවස්ථාවේ ඒ වගේ විශේෂ විහාරස්ථානයේ සුවිශේෂී ආයතනයක් මේ ආයතනයේ වසරකට අවස්ථා කිහිපයක දේ දන් දීම කඳවුරු සිද්ධ කරන ඒ වගේම මාසයකට
දෙකට වතාවක් ලංකාවේ ඉතිර ප්‍රසිද්ධ ධර්ම කතිකයන් වහන්සේලා වැඩම කරගෙන ධර්ම දේශනා පවත්වන ඒ වගේ අතිරේක සුවිසල් වැඩ කටයුතු රැසකට මේ භූමිය පරිභෝජනය කරනවා. විශේෂයෙන් එබඳු අවස්ථාවල අපිට පරිභෝජනය කිරීමේදී අපට ගැටලු රසක් නැතත් සාමාන්‍ය පුංචි ගැටලු ටිකක් මතුවෙනවා. ඒ ගැටලු අද අපේ අබේරත් මැතිතුමන් निराකරණය කරලා දීලා තියෙනවා. මේ දන් දීමේ කඳවුරක් කරන වෙලාවේ ඒ රෝගීන් හැටියට යමෙක් රෝගී වුණොත් ඒ අයට අවශ්‍ය කරන උණු වතුර ටිකක් සම්පූර්ණ කරලා දෙන්න. ඒ වගේ මේ අයට අවශ්‍ය කරන උදෑසනට සිසිල් බීම සකස් කර ගන්න. ඒ වගේ කටයුතු වලට සහසම්බන්ධ වුණා මේ භූමිය තුල පරිභෝජනය කරන්න පුතු ආදී විදුලි උපකරණත් ඇතුළත්ව සුවිශේෂී අනුග්‍රහ රසක් අද දවසේ එතුමන් සිදු කළා තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩාක් සතුටු වෙනවා ආඩම්බර වෙනවා. බෞද්ධයෙක් ඇතුළේ එතුමා බොහොම හැඟීමෙන් කටයුතු කරන කෙනෙක් බව අපි වටහා ගත්තා. විශේෂයෙන් ශාසනික වශයෙන් මෙබඳු ආකාරයට කටයුතු කරන අය අද ගොඩාක් සමාජයේ විරල වෙලා තියෙනවා. ආගමික සිද්ධාස්ථාන රැකගැනීමේ කාර්යභාරය අද අපි සිව්පලකට පැවරලා තියෙනවා ශාසනික වශයෙන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ගොඩාක් අය හිතාගෙන ඉන්න මේ ශාසනයේ භික්ෂුන් වහන්සේටත් භික්ෂුණිකටත් අයිති එකක් කියලා. එහෙම එකක් නෙවෙයි. මේ කොටස් හතර සමගි වුණොත් මේ කොටස් හතර එකමුතුකම තිබුණොත් තමයි මේ කාර්යභාරයන් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ. අබේරත් මැතිතුමන් ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. එතුමාට ලොකු දැනුමක් තියෙනවා වගේ නෝනා මහත්මියටත් ඒ දැනුම ඉතාම ලස්සනට ගලපගත්තා වගේ මේ බෝධිසත්ව දරුවෝ අද අප්පච්චිගේ උපන්දිනයේ වෙනුවෙන් අද මෑණියන් වහන්සේත් එකතු කරගෙන අප්පච්චිට ආශිර්වාද කරන්නත් මේ බුදු ආයතනයේ මේ අනුග්‍රහයක් කිරීමත් විශේෂී කාරණාවක් සැලකනවා. විශේෂයෙන් අපට අද එතුමන්ට අනුශාසනා කරනවටත් වඩා වටින දේ සෙත්පිරිත් ගාථා කීපයක් සජ්ජායනා කළ ආශිර්වාද කිරීම කියන කාරණාව මම විශ්වාස කරනවා. ඒ නිසා මේ වෙලාවේ පිරිත් සූත්‍ර කීපයක් සජ්ජායනා කරලා ආශිර්වාද කළ එතුමාට මෙබඳු ජාතික ආගමික සමාජික කටයුතු සිදු කරන්න තවදුරටත් කායික මානසික සුවපත් භාවයේ නිදුක් නිරෝගී චිරජීවනයේ සාක්ෂාත් කර දීම වටිනවායි කියලා විශ්වාස කරනවා. මොකද මේ ස්වල්ප වේලාවකට පස්සේ දානමය පුණ්‍ය කටයුතු කරලා බැහැර වෙන්න තියෙන නිසා මේ වෙලාවේ සේනාරත් මහත්මයා පිළිතුරක් කියලා එතුමන් ආශිර්වාද කරලා මට පූජා පිටියට අවධානයකට යන්න. ඒ නිසා මේ අවස්ථාව කරගන්නවා. විශේෂයෙන් මේ උත්සව සභාවට අපේ සදාදරණීය මෞඛ්‍යය අවදත් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන අපේ විශ්‍රාමනාත් විද්වල්පති අපේ ප්‍රේමා පතිරණ ගුරු මාතාව ආදී කොට ඇති අපේ විහාරස්ථානයේ දායක සභාවේ දායක සදෙව්තුන් කවදාත් මේ කටයුතු වලට බොහොම ගෞරවාන්විතව සහසම්බන්ධ වෙනවා. අද මේ අවස්ථාවත් ඔබගේ ඇහෙන් දැකලා අපේ ආයතන මේ කරන සුවිශේෂී අනුග්‍රහය අපේ දායක පින්තුන් හැමදිනාටම කරන සුවිශේෂී අනුග්‍රහයක් හැට සලකාගෙනයි ඔබත් මේ මොහොතේ සහසම්බන්ධ මේ සම්පතත් අපි ආශිර්වාද කරන තව දින කිහිපයකින් අලුත් අවුරුදු පුදාගෙන යන අවුරුද්දත් ඔබට යසීසුරු පිරි සෞභාග්‍ය සම්පන්න අවසරක් වේවා කියලා ඔබට ආශිර්වාද කරලා ඒ පිරිත් ගාථාදී මේ වෙලාවේ අපි ආශිර්වාදාත්මක පිරිතක් ඇටේක සජ්ජායනා කර මෙතුමන් ආශිර්වාද කරලා පිරිත් ගුණ කැටකලේ කාර්ය අපිට පිළිවෙතයි බලාපොරොත්තු වෙන්නේ. දේශනා කරන පිරිතේ පරිදි පුතුආමශ්‍රී දලදා සමිති පීඨෙන් ජයශ්‍රී මා බෝධාම්බරන් වහන්සේගේ ආශිර්වාදයෙන් ද්‍රෝණයක් පමණු ශාරීරික ධර්ම සම්පත් ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍ය රාජාන් වහන්සේගේ ආශිර්වාද වලින් අටම ස්ථාන 16ම ස්ථාන මයංගන මුත්‍යංගන ශ්‍රී පාදස්ථානයේ ආදී කුවිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලයෙන් අපේ විහාරස්ථානයේ සම්බුද්ධ මන්දිරයේ බෝධිධර්ම රාජාන් වහන්සේගේ චෛත්‍ය රාජාන් වහන්සේට ආදී කුවිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලයෙන් මේ අභිරත් මැතිතුමාට සුබම සුපන්දිනයක් වේවා. ආයු සුවපත් භාවයේ තුමාට සැලසේවා. මානසික සුවපත් භාවයේ සැලසේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා සාදු සාදු ආශිර්වාද සාදු තුන්ති වෙලාවට නැගිටලා
නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවානං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාතුකං රතනත්‍රයං ඒතේන සච්ච වජ්ජේන පාතුකං රතනත්‍රයං ඒතේන සච්ච වජ්ජේන පාතුකං රතනත්‍රයං සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමන්තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දිත්තේස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යානුව්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සතමංගල ලක්ඛනානුභාවේන චප්පන්න රංස්‍යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉච්ඡානුභාවේන බලානුභාවේන නෙය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන නවලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල විඥානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්‍රය සරණානුභාවේන තුයං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු සබ්බ සංකප්පා තුයං සමිජ්ජන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා කාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්මේ අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරාය සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුම්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ අන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි
සන්තුත තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උද්ධීච අසවා සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ රත්න ශ්‍රී පීඨෙන් සම්මත සියලු යහපත සැලසේ සුබෝධි මූලේ අවෝසි මහරස පරාජය වූ යුගෝසෙන් දේවගනා පසන්නායේ සත්‍යේන ජයසුඛිය ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අවෝසි මහරස පරාජය වූ යුගෝසෙන් දේවගනා පසන්නායේ සත්‍යේන ජයසුඛිය ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අවෝසි මහරස පරාජය වූ යුගෝසෙන් දේවගනා පසන්නා ඒතේන සච්චේන ජයසුතුයං සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බේ බුද්ධා බලප්පත්තා පතේකානං චයං බරං අරහන්තානං ච තේන රක්ඛම් බන්ධාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේන රක්ඛම් බන්ධාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේන රක්ඛං බන්ධාමි සබ්බසු දේශනා කළා වූ සිද්ධින්තේ බලෙන් සිදු කළා වූ මහා පින්කමේ බලෙන් තුවාම ශ්‍රී දලදා සමිති පීඨේ ජය ශ්‍රී මා බුදුහාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් දුරුණයක් පමුණු ශාරීරික ධාතුන් තැන්පත් ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍ය රාජන් වහන්සේගේ ආශිර්වාද බලෙන් අටම ස්ථාන 16ම ස්ථාන මහියංගන මුක්තියංගන ශ්‍රී පාද ස්ථානයට අධිග්‍රහිත සීල දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලෙන් අද දවසේ ජන්මදිනයේ සමරන අපේ අභිරත් මහත්මයාට ඇතිව පවතින යම්තාක් ශාපවාසාදී දුක් වේදනා කරදර බාධක ග්‍රහ දෝෂ අපල උපද්දව වැස්වා කටවා වූවා දෝසාදී කොට ඇති නානා තරාතුර මේ දුක්ඛපතක් වන්නේ නැගේ සියලු විපත්තිකර ධර්මයන් රූප සමනේ වේවා රත්නත්‍රය අනන්ත අනුභව බලේ සිදු කලාව පින්පෙත්තර බලේ සියලු යහපත අභිවෘද්ධිය සිත සාන්තිය නිරෝගී සම්පත් දීර්ඝායුෂ නෝනයි සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං චේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං අරහන්තානං සබ්බේ බුද්ධා බලප්පත්තා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං අරහන්තානං සබ්බේ බුද්ධා බලප්පත්තා මේ අවස්ථාවේදී ආත්මවතාවට ඉෂ්ට සීලයක අපේ පින්වත් විහාරාධිපති වහන්සේට ශාසනීය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ විහාරාධිපති වහන්සේ ශාසනයට පූජා කළ ඒවා කියලා ඒ සියලු අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ විහාරාධිපති වහන්සේගේ දෙපා නමස්කාර කරන සියලු දෙනා සාදුකාර දෙන්න. ශාසනික ඉතිරිය කාමතා එමනම් අපේ පත්මි
වටිනා මහත්මයා මේ අවස්ථාවට කොටු 10ක පරිත්‍යාගයක් මේ අවස්ථාවේ සිදු කළා. ඇත්තටම මේකේ සේවය අපි අගයන්නට ඕනේ. මේ විහාරස්ථානයේ වෙනුවෙන් උතුමාකාරයේ කැපවීමකින් කටයුතු සිද්ධ කරන්නේ. එතුමියට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේවායි සූර්ය කටයුතු කරන්න ශක්තිය ලැබේවා. ඒ වගේම අද දින මේ සත්කාරය කරපු අපේ විශ්‍රාමික ඉංජිනේරු සංස්ථාවේ දේශකාර්මික ශිල්පී ජී.ජී. අපේරත්න මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. වචනයකින් අපි සියලු දෙනාම සම්පූර්ණ මහා සංඝරත්නය නමස්කාර. ඒ වගේම අද දින මෙවන් කටයුතුවලට සහභාගී වීමට උදව් කර ඩී.එම්. ජානක දිසානායක සාමදාන මෙස්ලු මැතිතුමනි, ඒ වගේම මට විශේෂයෙන් කියන්න මතක නැහැ විදුහල් පැතුමියනි, ඒ වගේම රැස්ව සිටින බලනගල වේදන්වීම එකමුතුවේ ක්‍රියාකාරී සමාජික මහත්මයාගේ දායක සභාවේ මහත්මයා සියලු දෙනාගේ නමස්කාරයි. අත් වශයෙන්ම මේට අවුරුදු 60කට ප්‍රථම මේ ලෝකයේ දුර්ලභම කාරණා 4කට අයත් මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියක් ලැබලා, ඒ වගේම වටිනා දෙමාපියෝ දෙපළකට උතුම්මන් කෙනෙක් විදිහට ඉපදිලා මේ සංසාර ගමනේ එක් නවාතම් පොලකදී අවුරුදු 60ක් වෙනකන් මේ ආපු ගමන ආපහු හැරිලා බලනකොට ඇත්තෙම මට පසුතැවීමක් කියලා දෙයක් නෑ. මොකද ඒකට හේතුව ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සුඛ දුක් කියන අෂ්ටලෝක ධර්මයට අනුව නොයෙක් අවස්ථාවල දුක් කම්කටොළු අතරින් අවුරුදු 60ක් වෙනකම් මේ පැමිණි ගමනේදී මට එහෙම ගමන් කරනකොට මුණ ගැහුණා දයාබර බිරිඳක්. මේ ආගමික වතාවත් හොඳ දේවල් කරනවට කවදාවත් අකමැති වෙන්නේ නැහැ. අපි එදා ඊටිය දුප්පත් කටුමැටි පැල්පතක එදත් මේ වගේ පින්කම් කළා අපිට පුළුවන්. එහෙම ඉඳලා අපි දෙපළ අතරට වාසනාවන්ත දුවරුන් දෙදෙනෙක්, වාසනාවන්ත උතුම්මන් කෙනෙක් ආවා. ඒ තුන් දෙනාමත් ඒ වගේ සුවචිකීකරු දෙක්, ඒ වගේම හොඳ ආදර්ශමත් දියණියන් දෙපළක් අපි දෙන්නගේ ජීවිතයට එකතු වුණාට පස්සේ තමයි මට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රැකියාවක් ලැබුණා. ඒ අතරේදී මට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. බුද්ධ දේශනාවේ හැටියට අපි නිතර කතා බහ කරනකොට එතුමාගේ වැඩපිළිවෙළවල් කතා බහ ආශ්‍රය කරනකොට ඇත්තෙන්ම කල්යාණ මිත්‍රයෙක් කියලා වැටුණා. මොකද මේ ලේ දන් දීමේ ව්‍යාපාරවල් මේ ළඟදී මම දැක්කා ජනමාධ්‍යයෙන් කෙස් දන් දීම, ලේ දන් දීම වගේ තවත් පින්කමක් ඇතුළු පින්කම් 3ක් එකම දිනේදී සම්බන්ධ කරගෙන ඒ දේවල් කරන ශ්‍රේෂ්ඨ උතුම් පුජ්‍යලෙක්. ඊට පස්සේ මගේ දරුවන් 3 දෙනා අතරට තවත් එක දුවරෙක්, දියණියක්, ඒ වගේම පුතණුවන් කෙනෙක්
සම්බන්ධ වුණා. ඒ දෙපළත් ඒ වාගේ ඒ දෙපළගේ ඥාති පිරිසත් ඒ වාගේ මේ ආගමික වතාවත් වලට කවදාවත් එපා කියන කෙනෙක්වත් ඔකොච්චර දුන්නේ ඇයි කියන කෙනෙක්වත් නෙවෙයි. අපේ පවුලේ සියලු දෙනාම ඒ වගේ දැහැමිව ජීවත් වෙන පිරිසක් සල්ලිකාරු නොවුණා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං කියන විදිහට අපිට මෙතෙක් වෙනකන් යම් කිසි රෝග බාධා හැදෙනවා. නමුත් අද මේ වෙනකොට මේ පරිත්‍යාගයන් කරලා මේ දුවා දරුවන් අතර ඒ අයට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න මඟ සැලසිලා තියෙන්නේ මේ ආගමික වතාවත් වල යෙදෙමින් ඒ බුදු සසුනට ආශිර්වාද කරමින් බුදු සසුනේ ආශිර්වාදය අපි ලබමින් ඒ අවස්ථාවට අපේ පවුලේ සියලු දෙනාම සහවයෝගය දෙනවා. ඒ නිසා අවසාන වතාවට මම කියන්න කැමතියි ඇත්තෙන්ම ඒ මුණ ගැහුණු කල්යාණ මිත්‍රයා අද අපේ ඉදිරියට ඉන්න ජානක දිසානායක සාමදාන විනිසුරුතුමන් ශ්‍රේෂ්ඨ ආගමික වතාව සිදු කරන හොඳ බෞද්ධ දාර්ශනිකයෙක් බෞද්ධයෙක් කියලා දන්න නිසා තමයි මම විතර කතා කරේ නැතත් දැන් මාසයකට විතර ප්‍රථම මම ඉන්න ගමන් කතා කරලා කිව්වා මෙහෙමයි මල්ලි මෙහෙම දෙයක් කියනවා. එතකොට මෙතුමා කියලා හිටියා මේ වාගේ වැඩ පිළිවෙලක් තිබ්බා දන්නන්ට දෙයක්වත් නැහැ. නම්බරයක් නැත්නම් මොකද ඇත්තේම මගේ ෆෝන් එක නැතිලා තිබුණා. ඒ පාර මම කිව්වා මල්ලි මේකයි එන්ටර් කියපුත් නැහැ. දැන් ඉතින් ලේ දන් එන්ටර් කියපුත් නැහැ. උඩු 60 වෙනකන් තෙන ලේ ගන්නේ. මේමයි මගේ උපන්දිනය තියෙනවා අප්‍රේල් 8 වෙනිදා. මේමයි එදාට පුළුවන් මට යම් දෙයක් කරන්න මෙහෙමයි කියනකොට එතුමා ඒ දිනේටම මේ සුළු පිළිසකට ආරාධනා කළා. එතුමාට වැඩ රාජකාරී 1000ක් තියද්දී තමයි මේ දේ යොදාගත්තේ. ඒ වගේම මගේ දුවා දරුවන්ට ඒ වගේම දඹුල්ල ප්‍රදේශයෙන් අපේ මාසිනා එයා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මොකද අපේ පුතාගේ මාමණ්ඩි අපි සෑම සියලු දෙනාම ඒක රාශි වෙලා අපි හොඳ ගමනක් ආයුතුයි. අපේ දරුවන්ට ආදර්ශමත් දිවියක් සකස් කරන්නට අපි යන ගමනට තමයි දරුවන් නුඹුරන් යන්නේ. හැබැයි මම උපන් දිනයක් කියන එක මේ මෑතක් වෙනකම් මම ගත්තේ නෑ. මොකද හේතුව අපිට ඒව සමරන්න තරම් වාතාවරණයක් තිබුණේ නෑ. පසුව මගේ දුවා දරුවන් ලොකු මහත් වෙලා ඒ කට්ටියට අපි පෙන්නපු මාර්ගයේ ඒ කට්ටිය ගිහිල්ලා හොඳින් ඉන්නකොට දැන් අවුරුදු කීපයක්ම ඒ අය උනන්දු වෙලා මෑණියුත් එක්කම සාකච්ඡා කළා. මම දන්නේ නැහැ වෙලාවට අපේ බෑන්ඩ්මන් චාම රත්නායක මහත්මයා ඒ වගේම එම දියණියත් අපේ උතනුමත් මේ යේලි ඒ කියන සැවොම හැම අවුරුද්දකම පුළුවන් වෙච්ච දැන් අවුරුදු කීපයක ඉඳලා අඩුපාඩුවක් නැතුව මට ඒ දිනේට මම දන්නේත් නැහැ තෑගි බෝ කියලා දීලා කතා කරා. පස්සේ මම කල්පනා කරා මෙතුමන් මෙහෙම කතා කරාට පස්සේ මගේ 60 වෙනි අවුරුද්දට මට දරුවන්ට ආදර්ශමත් වෙන්න ඒගොල්ලන්ට නිකන් සිද්ධ වෙන විදියට වැඩක් කරගන්න ඕන. මෙහෙමයි කියනකන් ඉඳලා තමයි මෙතුමා මේ දේ කරමු අයියා මෙහෙමයි කියලා කීවට පස්සේ මම ඉතාම සතුටින් මේ දේ පරිත්‍යාග කරේ. අපිට ගරු බුදුහුණ ලැබීමටවත් ටයිටල් එක තර කර ගැනීමටවත් නෙවෙයි මේ දේ කරන්නේ. අපි බෞද්ධයෙක් විදිහට අපේ ආගමට ගරු කරන්න ඕන. ආගම ටිකෙන් ටික මිනිස්සු පිරිහිලා යනවා. මේ දක්වා ආගම පිරිහෙන්නේ නැහැ. නමුත් ඒ පිරිහෙන මිනිස්සු අතර බොහොම මඩෙන් උඩට ඇවිල්ලා විවිධ නෙළුම් මලක් වගේ අපි ආගම දහමට ලැබි කීප දෙනා හරි එකතු වෙලා මේ ආගම දහම තව සුළු කාර්යයක් හරි රැක් ගන්න පුළුවන් කාලයකට අපි ප්‍රතිමු කියලා තිබෙන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා
කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. තවත් ඉදිරියට මේ වාගේ පින්කම් කරන්න අපිට පුළුවන් හැකි අවස්ථාවක උදව් කරනවා කියලා පොරොන්දු වෙමි. මගේ වචන ස්වල්පය නවත්තන්න. මේ රටේ අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම එතුමාගේ වචනය අපට සමාජයට වැදගත් වෙන දෙයක්. ඕනම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් පිටිපස්සේ එහෙම නැහැ. ඒ ආදරණීය පිරිස. ඕනම කෙනෙකුට තමන්ගේ පිරිස සමාන සත්කාරයෙන් කරනකොට ඒකට හරහට හිටියොත් ඒක කරන්න බෑ. ඒ වගේමයි එතුමා වාසනාවන්තයි ආදරණීය පිරිස එතුමන් ගැන ගමනට උපකාර කරන ඒ වගේම ධර්මමුක්තියයි. ඇත්තටම අද සමාජයේ මේක තේරුම් ගන්න මේ කිසිම යුක්තියක් දෙන්නේ. ඉතින් මේ අවස්ථාවට මම ඉතාමත් කෙටියෙන් ඔබ ඇමති සඳහා අපේ විශ්‍රාමික විදුහල්පති ප්‍රේමක් පතේ නිදීනාත්මයට ආරාධනා කරමි. මම කතා මතක ගන්න මම ඉස්සරහම කිව්වා මේ දානය ආගමික වශයෙන් ආමිෂ දානයක් කියලා කිව්වා මතකද? ආමිෂ දානය කියවගේ මානසික දානය ඒ වගේ මේ කාලයට අවශ්‍ය දානයක් බව අපේ සේනාධිපති මහත්මයා සහ මේ දාන මහත්මයා තමයි වැඩසටහන් වල ප්‍රධාන දායකත්වය දරන ප්‍රධාන ශ්‍රාවක යම් දෙදෙනා අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ වික්ෂුණේ උපාසක අතරට මේ දෙදෙනා ඉගෙනගෙන මේ පාරමිතා ප්‍රදේශයේ ඒ රාජකාරියන් කරමින් සියලු දෙනා මේ පින්තාවට සහභාගී කරගන්නවා. ඉතින් මට පොඩි වෙලාවක් දෙන්න මේ කියන්නේ මම කතා කරන බාහිර පටන් ගන්න අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අනිත්‍යකාණ්ඩ සූත්‍රය කියලා ධර්ම දේශනාව. සූත්‍රයක්. මෙතන දහමේ හැසිරෙන දරුවෝ ඒ අය අහලත් ඇති මහත්යම දන්නවත් ඇති ඒක මට මතක් කරන්න හිතුණා. අපි මේ දානය ඇත්තටම ඉතාම වටිනාම දානයක්. ඒ කියන්නේ අපිට තියෙනවානේ ස්ථාවර නිදාන. එතුමා කිව්වා වගේ එතුමාගේ ජීවිත කතාවෙන් හැමෝටම මේ වගේ ජීවිත තිබුණා. හැමෝටම තියෙනවා. ඉතින් ඒවා ස්ථාවර නිදාන. අපි ඒවා දොරවල් වතු පිටි ඒවා අපිට යලුට ගෙනියන්න බෑ. ස්ථාවර නිදාන කියන්නේ ඒවයි. ජාන්තම නිදාන කියලා කියන්නේ අපි මේ රටේ වෙන රටකට යනකොට හරි වෙන ප්‍රදේශයකට යනකොට හරි අපිට ගෙනියන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒ ආභරණ, ඊළඟ ආදී දේවල් ඒවා. ඊළඟට තියෙනවා අංග සමනිදාන කියලා. අංග සමනිදාන කියලා කියන්නේ අපේ හැකියාවන්. අංග සම කියලා ඒ ශරීර කොටස් සමාන කරලා තියෙන්නේ අපේ දැන් සමහර විවිධ රැකියාවල් වලට දක්ෂතා විවිධ කාර්මික ශිල්පීන් මම හිතන්නේ එතුමාගේ තනතුරු කියනකොට ඒ වගේ දක්ෂතා ඇති පුද්ගලයන් තමයි කියන අංග සමනිදාන තියෙනවා කියලා කියන්නේ. මෙතන ඉන්න ඔක්කොම මම හිතන්නේ දැනුවත් ඒ වගේ අංග සමනිදාන කියලා જાතික ප්‍රඥානාස දේශනා කරලා ඒවා අතරට අනුගාමී නිදාන කියලා જાතියක් තියෙනවා. අනුගාමී නිදාන කියන්නේ අපි මේ දැන් කරපු මේ ලොකු විශාල කිනක් විතරේ ඒකට අපිට ගෙනියන්න පුළුවන් අපි මේ යනකොට ගෙනියන්න පුළුවන් අනුගාමී නිදානේ විතරයි. අපිට ඒ ස්ථාවර ජංගම ඒවා අංග සම්පූර්ණ ගෙනියන්න බෑ. ඒවා ඔක්කොම මේ ලෝකේ තියලා මේ අපි කරගත්ත පින තමයි අරගෙන යන්නේ. ඇත්තටම ඔබතුමා සහ ඔබතුමිය මේ අනුගාමී නිදානෙට මේ ධර්ම පිළිබඳ සියලු දෙනා සහභාගී කරගෙන පුදුම වාසනාවන්ත පින්වන්ත පවුලක් ඇටියට අපිට මේ කතා බහේදී ආරංචිය පැහැදිලි වුණා. සතුටුයි අපි ඔබතුමාලා ඔබතුමියන්ලා වගේ මේ වගේ ධර්මයේ හැසිරෙන පවුලක අපි මේ බගනගල විහාරස්ථානේ මේ මම දහම් පාසලේ ඉගෙන ගත්තේ මේ පාසලේ දහම් පාසලේ පොඩි කාලේ. එදා ඉඳලා ඉගෙනගෙන රස්සාවල් කරලා විශ්‍රාම ගිහලා තවම ඒ දහම් පාසලට එනවා. ඒක තමයි මම ගෙනියන අනුගාමී නිදානේ. ඒක විදියට පින්දාම් වලට සහභාගී වෙලා මේ පින්දාම් රැස් කරගන්නවා. ඒක තමයි අනුගාමී නිදානේ කියලා කිව්වේ. එතකොට මහත්මයා අනුගාමී නිදානේ ඔබතුමාගේ පවුලේ සියලු දෙනා එකතු වෙලා ඔබ සියලු දෙනාටම මේ අනුගාමී නිදානේට සහභාගී වෙලා මේ පින කරගන්න ලැබුණා. ඔබතුමා කිව්වා මතක් වුණා කියලා මේ ඉස්සර වල අවුරුදු වල ධර්ම මුළුපුරේ තෑගි දුන්නා කියලා. ඊට පස්සේ එතුමාට අවුරුදු 60 වෙනකොට එතුමා හිතාගෙන තියෙන සිතුවිල්ල ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මහත්මයාණෙනි ඒ සිතුවිල්ල ඇති වෙච්ච මොහොතේ ඉඳලා
මේ මොහොත දක්වාම හැම ක්ෂණයකම ඔබතුමාට පින එකතු වෙනවා. පුණ්‍ය ගංගාවක් ගලාගෙන යනවා කියන්නේ ඒකයි. ඒ වගේම මේ පින මේ දරුවෝ සියලු දෙනාටම මේ සියලු දෙනාගේම කැමැත්තත් එක්ක මේ කියන්නේ ඒ සියලු දෙනාගේම සිතුවිලි ඔබතුමා සහෝදරතුමිය අම්මා තාත්තා හැටියට ඒ අය ඒ අනුගමනය කරා. ඒක තමයි අතන මට මේ වෙලාවේ මතක වෙන්නේ. මේට වඩා මේ උත්සවයට අපි ඥානක පුතාමයි මගේ ගෝලේ මේ ඥානක මහත්මයා සහ සේනාරත්න මහත්මයා විශාල සංඛ්‍යාවක් තරුණ අය රැස් කරන මම හිතන්නේ මේ කාර්යය මේකටත් වඩා සාර්ථක වෙනවා කියලා. ඒක ඒ අයට ආදර්ශයක් මේ පවුල ගැන කියන කතා ටික අහපුවාම. මම හිතන්නේ ඔබතුමාට ලබන අවුරුද්දේ උපන් දිනේදී ඒ වගේ අපි මේ සංඛ්‍යාව රැස් කරගෙන දැනුවත් වෙන්න ඕනේ අපි සමාජයේ මහත්මයා දැන් ඉන්න අපි කතා බහ කරාට අපිට තේරෙනවනේ ධර්මයේ කියලා දෙයක් නැහැ. අනිවාර්යෙන් මේ ධර්මයේ ඇසිරෙන්නේ ඊටාම ටික දෙනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ දේවල් ඇත්ත. මේ සිතට ගත්ත පස්ටික විතර ස්වල්පයක් තමයි පින්දහම් කරන සුගති ලෝක වලට යන්නේ. අනිත් අය මේ මහා පොළොවේ පස් වගේ මහා ප්‍රමාණයක් සතර අපායේ ඒ කියන්නේ නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ කියන ඒවා. ඉතින් අනිතරමෙන් අපේ මේ වර්තමාන යුගයේ අතර මේ අන්සල් වල මේ සීල සමාදාන කරන අය පවා මේවා අවබෝධ කරගන්න නෑ දරුවෝ. ඒ කියන්නේ මහා භයානක සංසාර ගමනක අපි යන්නේ. මේ අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ වෙලාවේ මේ මහා පින රැස් කරගන්න එක. ඉතින් මේ පින තමයි මේ අවස්ථාවේ මේ ආකාරයට අපි රැස් කරගත්තේ. මම නැවතත් කියනවා ලබන වසරේ අපි අර විදිහට අපි සේනාරත් මාත්‍ය තමයි අත්දැකීම අපි ඥානක මේ දරුවාට උපදේශ ආවාද දෙමින් මේ අමතිතා සසයින් සිද්ධ කරන එතුමාටත් මම මේ වෙලාවේ හින් දෙනවා සේනාරත් මහත්මයාට ඥානක දිසානායක මහත්මයාට ඒ පින මේ අනන්ත සංසාර ගමනේ යනකොට අපිට ගෙනියන්න තියෙන අනුගාමී නිදානයක් තමයි මේ රැස් කරගත්තේ කියලා. ඉතින් වැඩි කතා බහ මම හිතන්නේ ඔය ටික කිව්වම පැහැදිලි පින ගැන අපිට ඒ එක මට මතක වෙන පොඩ්ඩක් අවධානය දෙන්නකෝ ආපදාව තිබුණු කාලේ කල්පනා කරලා බලන්න මිනිස්සු මැරිච්ච හැටි මිනිස්සු ඉතුරු වෙච්ච හැටි ගෙවල් දරවල් ඉතුරු වෙච්ච හැටි ආස්කන්ධ වලට යට වෙච්ච හැටි ඒවා ඔක්කොම අනන්ත සංසාරේ කරපු අකුසල කර්ම ඉතුරු වෙච්ච මේ අනන්ත සංසාරේ කරපු පින් ඒ නිසා අපේ ජීවිතේ මේ අනන්ත සසරේ අපේ අවසාන ඉලක්කය බෞද්ධ හැටියට නිවන ලබා ගැනීම ඒ තාක් දක්වාම මේ පින අපි පසුපස්සේ එනවා. ඒක නිසා සියලු දෙනා සතුටු වන්න මේ ආකාරයට අපිට තව තවත් පින්දහම් කරගන්නට රටට ජාතියට ආගම දහම පිටිමද අවබෝධයක් ලබා දෙන්න තවම මුදල් ගොඩක් ඉන්නවා. ඒ අයට පැහැදිලි ඒ අයටත් ඒ හැකියාවක් ලැබේවා ගම්මේ සංසාර වල ඒ ගම්මාන වල සුඛ සාධක සංගම් ආදී වල ඉල්ලා සිටින්න මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා සුභාරුතක් වේවා නිරෝගී විශ්වාසී සොයා ගත කරන ශාසනාව රැකගෙන ප්‍රාර්ථනා කරනවා. අපේ විදිහට ප්‍රතිවියට අපේ ගෞරවනීය සියලු අවස්ථාවකදී දී අපේ මහත්මයාට මේ අවස්ථාවේ ඉතාම කරුණා සාධක පත්‍රයක් එන්නේවීම සඳහා මම ආරාධනය කර සිටිනවා. සාන්තාවී කලාව අපේ ඥානික දිසානායක මහත්මයාට විදිහට ප්‍රතිවියට ඉතාම ගෞරවයෙන් බාරගන්නවා. ඒ කොහොමද?